ඔයා මගේ බිස්නස් එක පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් ඕඩර්ස් දාන ඒවට ලස්සන ෆීඩ්බැක් දෙන ඔයාලට ගොඩක් ස්තුතියි. එතකොට මේ තියෙන්නේ මම බිස්නස් එකට අලුතෙන් එකතු කරපු ඩිස්ප්ලේ ක්ලෝත් එක. ඉතින් මට ඕනි වුණේ මගේ ලෝගෝ එකට හරියන්න මගේ තීම් එකට ගැලපෙන්න ඩිස්ප්ලේ ක්ලෝත් එකක්. ඉතින් මේකට මට උදව් කරා මගේ යාළුවෙක්. එයා තමයි මේ ඩිසයින් එක මට කරලා දුන්නේ. එතකොට ඒක ලස්සනට එයා මට කරලා දුන්නා. මේ ක්ලෝත් එකේ ඇඳලා තියෙන සිම්බල්ස් අඳින්න අයිඩියා එකක් තිබ්බේ නැහැ අපිට. අපිට අයිඩියා එකක් ආවා මේ වගේ සිම්බල්ස් ටිකක් ඇඳුවොත් හොඳයි කියලා. පස්සේ අපි දෙන්නම එකතු වෙලා තමයි මේ සිම්බල්ස් ටික ඇඳලා ඉවර කරේ. අපිට මේ ඩිස්ප්ලේ ක්ලෝත් එක දවසකින් වගේ ඉවර කරගන්න පුළුවන් වුණා. මම මේ බිස්නස් එක පටන් ගත්තේ හරියටම 2023 නොවැම්බර් මාසේ. ඉතින් ඒ වෙද්දි මම හිතුවේ නෑ මම මෙච්චර දුරක් අවුරුදු ගාණක් මේ බිස්නස් එක කරයි කියලා. මොකද මට ඉස්සෙල්ලාම ඕනි වුණේ try කරලා බලන්න. ලොකු හෝප්ස් තිබ්බේ නැහැ මට මම මේ බිස්නස් එක දිගටම කරනවා එහෙම කියලා. මට මගේ ක්‍රියේටිවිටි එක එළියට දාන්න පුළුවන් දෙයක් තමයි මම හොය හිටියේ. මොකද මම පොඩි කාලේ ඉඳන් මේ වගේ දේවල් වලට කැමතියි. ඉතින් මේ වෙද්දි මට TikTok එකේ ඉන්න ෆලෝවර්ස්ලා 4000ක් මේ වීඩියෝ එක කරන වෙලාවට. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වගේ ලස්සන ෆීඩ්බැක් දෙන ඔයාලට ගොඩක් ස්තුතියි ආයෙමත් කියනවා. මොකද ඒවෙන් තමයි මට ගොඩක් සතුටක් ලැබෙන්නේ ඇත්තටම බිස්නස් එකට වඩා. තියෙන්නේ මම 2026 අවුරුද්දට ගත්ත කලර් ප්‍රින්ටඩ් කුරියර් බොක්ස් සෙට් එක. කලින් මම යූස් කරේ මේ බොක්ස් එක. ඒ කියන්නේ ප්ලේන් බොක්ස් එකේ මම ගැහුවා මගේ ලෝගෝ එක. ඒක ගැහුවෙත් මම සීල් එකකින්. ඒකට වඩා මේ අලුත් බොක්ස් එක ලස්සනයි නේද? ඉතින් මේක ඩිසයින් කරේත් මම. ඒකේ කලර් චුට්ටක් අඩුයි. ඒ වුණාට මම හිතනවා ඒක ලස්සනයි කියලා. ඒක ඩිසයින් එක කරේත් මම තමයි. මේ සීල් එකෙන් තමයි මම පරණ බොක්ස් එකේ මගේ ලෝගෝ එක ගැහුවේ. ඒක ඇත්තටම ටිකක් කරදරයි. මේ තියෙන්නේ හෑන්ඩ්මේඩ් ජුවලරි අයිටම් දාන බෑග් එක. ඒක හදලා තියෙන්නේ අමු රෙද්දෙන්. ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ හෑන්ඩ්මේඩ් ජුවලරි අයිටම් වලට හම්බෙන කාඩ්ස්. මේ කාඩ් ඩිසයින් කරන්නෙත් මම. එතකොට ඔයාලට කැමති විදිහකට ඔයාලගේ නේම්ස් දාලා ඔයා කැමති ඩීටේල් එකක් දාලා කාඩ්ස් කස්ටමයිස් කරලා දෙන්න පුළුවන්. ඉතින් මගේ බිස්නස් එක ගැන දන්නේ නැති කෙනෙක්ට තොරතුරු ෂෙයා කරගන්න තමයි මම මේ channel එක කරන්න ඕනි කියලා හිතුවේ. මොකද ගොඩක් දෙනෙක් අහනවා ස්ටෝන්ස් ගන්න කොහෙන්ද? ස්ටෝන්ස් ඇත්තේවද එහෙම කියලා. ඉතින් මම සෙල් කරන්නේ ගොඩක්ම මූන් ස්ටෝන් තමයි. ඒවා ශ්‍රී ලංකන් මූන් ස්ටෝන්ස්. ශ්‍රී ලංකාවේ කියන්නේ පූනක්කන් කියලා. ඔයාලට හොයලා බලන්න පුළුවන්. තව කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා ගන්න හැම රුපියල් 1000කට වැඩි ඕඩර් එකකටම ෆ්‍රී EVL Live wristband එකක් හම්බෙනවා.
ගොඩක් අය ඒකට හරිම කැමතියි. ඔයාලට මගේ අයිටම් වල විස්තර දැනගන්න ඕන නම් මට WhatsApp message එකක් දාන්න. 075 22 10යි 595 තමයි නම්බර් එක. කැටලොග් එකේ prices details ඔක්කොම දාලා තියෙනවා. එහෙනම් ආයේ තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.